කොහොමද ඔයාලට අදත් ඔයාලා හැමෝම හැපි කුකින් YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අපි අද බලමු ගෙදරදිම ඉක්මනින් ලේසියෙන් ආප්ප කොහොමද හදාගන්නේ කියලා. මෙතන ආප්ප මිශ්‍රණය හදාගන්න ඊට්ස් තේ හැන්දක්, ලුණු, සීනි, කැකුළු හාල් පිටි ග්‍රෑම් 600ක්, උකු පොල් කිරි වගේම දිය කිරි ටිකකුත් අරගෙන තියෙනවා. අපි බලමු අපේ ආප්ප මිශ්‍රණය කොහොමද හදාගන්නේ කියලා. මම මේ විදිහට ටිකක් ලොකු භාජනයක් අරගෙන ඒකට කැකුළු හාල් පිටි ග්‍රෑම් 600ක් මේ විදිහට එකතු කරගන්නවා. අපි මේක වැඩි වෙලා තියන්න නැතුව හදන හින්දා මම මේකට ලුණු, සීනි, ඊට්ස් මේස හැන්දක් වගේ ප්‍රමාණයක් එකතු කරගෙන මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් අපි පොල් කිරි ටික ටික එකතු කරගෙන අපේ මිශ්‍රණයේ බැටර් එක හොඳින් හදාගන්න ඕනේ. මම ලුණු හේම කලින්ම එකතු කරගත්තේ අපි මේ මිශ්‍රණය හදාගෙන ගොඩක් වෙලා තියාගන්නේ. අපි මේක පැයක් වගේ තියලා ආප්ප ටික හදන්න ගන්නවා. අපි මේ විදිහට අපේ මිශ්‍රණය හොඳින් මිශ්‍ර කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති හැන්දේ මේ වගේ පදමට වෙනකල් අපේ මිශ්‍රණය ඇවිල්ලා තියෙනවා. ගොඩාක් පොල් කිරි එකතු කරගන්න එපා. දැන් අපේ ආප්ප මිශ්‍රණය හදාගෙන ඉවරයි. දැන් අපි මේක වෙනම භාජනයකට මේ විදිහට දාගන්න ඕනේ. මේ විදිහට භාජනයකට දාලා අපි හොඳින් වහලා පැයක් වගේ තියලා මේ ආප්ප ටික හදාගන්න අපි මේ මිශ්‍රණය ගන්න ඕනේ. අපි මෙන්න මේ විදිහට හොඳින් වහලා අපේ ආප්ප මිශ්‍රණය පැයක් තියලා තමයි අපේ ආප්ප ටික හදන්න ගන්නේ. මේ තියෙන්නේ පැයකට පස්සේ අපේ ආප්ප මිශ්‍රණය. ඔයාලට පේනවා ඇති ඊට්ස් දාලා වහලා තිබ්බ නිසා ආප්ප මිශ්‍රණය හොඳින් පිපිලා ගානට පදමට ඇවිල්ලා තියෙනවා. දැන් අපිට පුළුවන් ආප්ප තාච්චිය ලිපේ තියලා මඳ ගින්දරේ මේ විදිහට ආප්ප ටික හදාගන්න. මේ ආප්ප තාච්චිය non stick ආප්ප තාච්චියක් නිසා ගොඩාක් ඉක්මනින් අපේ ආප්ප ටික ගැලවෙනවා. කිසිම දෙයක් කරන්න ඕනේ නැහැ, තෙල් ගන්න ඕනේ නැහැ, පදම් කරගන්න ඕනේ නැහැ. ඉක්මනින්ම ගැලවෙනවා. බිත්තර කන්න නැති කෙනෙක්ට වුණත් මේ විදිහට ආප්ප හදාගන්න පුළුවන්. මොකද බිත්තර දාගන්න ඕනේ නැහැ අපිට ආප්ප ගැලවෙන්න. ඔයාලට පේනවා ඇති මං හැන්දක් භාවිතා කරන්නේ නිකම්ම අපේ ආප්පේ ගැලවිලා එනවා. ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක් තමයි ආප්පය ගැලවෙන්නේ නැති එක. මේ විදිහට non stick ආප්ප තාච්චියක් ගත්තොත් ආප්ප හදන්න දන්නේ නැති කෙනෙක්ට උනත් ඉක්මනින් ලේසියෙන් ආප්ප ටික හදාගන්න පුළුවන්. පදම් කරගන්න බිත්තර දාන්න ඕනේ නැහැ අපිට මේ මිශ්‍රණයට. මොකද මේකෙන් ආප්පේ නිකම්ම ඉක්මනින් ගැලවිලා එන නිසා බිත්තර කන්න නැති කෙනෙක්ට වුණත් මේ විදිහට ආප්ප හදලා කන්න පුළුවන්. දැන් මම අපේ ආප්පයකට අවශ්‍ය කරන ලුණු මිරිස හදාගන්නවා. මම මේ විදිහට ලුණු, තක්කාලි, කෑලි මිරිස්, ලුණු එකතු කරගෙන මේ විදිහට ගලේ හොඳින් නඹර ගන්නවා. මේ තියෙන්නේ අපේ ලුණු මිරිස. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මං හදාගත්ත රසම රස ආප්ප. ඔයාලටත් ගෙදරදී මේ විදිහට ආප්ප හදලා බලන්න පුළුවන්. ඉක්මනින් ලේසියෙන්ම ආප්ප හදාගන්න පුළුවන්. තවත් රසම රස වීඩියෝ එකකින් හමු වෙනකල් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.